රතුන් තෙල් එකට සීතල මයිසයක් දැම්මොත් මොනවා වෙයිද? පුපුරයිද? නැත්තම් විනාශ වෙලා යයිද? ගොඩක් අය අයිස්ක්‍රීම් කනවා. නැත්තම් වලදනවා. නැත්තම් එහෙම නැත්තම් ඊට් කරනවා. ඒත් මං අද හදන්නේ අයිස්ක්‍රීම් එක පුපුරවන්න. ඔව් අයිස්ක්‍රීම් එක පුපුරලා දාන්න. පුපුරලා කියන්නේ පුපුරවන්න දාන්න. ඉතින් යාළුවනේ මං ගාව තියෙනවා වලදක්. ඉතින් අපි මේක මේ හරින් ලිපක් ගහලා මෙතන තෙල් ටික දාලා අපි බලමු අයිස්ක්‍රීම් දාලා මොනවා වෙයිද කියලා. ඉතින් එහෙනම් මෙතන ලිඳක් ලිපක් ගහගමු. මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ සරලවම ලිපක් ගහගන්නදී. මුලින් මෙහෙම ගල් තුනක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දර දාගන්න ඕනේ. දර දාගත්ත පස්සේ මෙන්න මෙහෙම ලැප් එකක් ගහලා මෙන්න මේ විදිහට වලදක් ඕඩර් කරගන්න ඕනේ. වලදක් ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ වලද විසික් කරන්න. මෙන්න මේ විදිහට වලද ඔන්නෝම අතෙන් ගහලා විසික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට ගිනි පෙට්ටියක් අතර ගන්න ඕනේ. ගිනි පෙට්ටියක් අරගෙන ඔයාලා මෙන්න මේ විදිහට ගිනි කූරු ගහ ගන්න ඕනේ. ඉන්න මං ගිනි කූරු ගහනකම් ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා ගිනි කූරු ගහගත්තට පස්සේ මෙන්න මේ විදිහට තියන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා තිබ්බට පස්සේ ලිප ඇවිලෙනවා. ලිප ඇවිලුණාට පස්සේ ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලගේ වල තියාගන්න. ඉතින් මුලින්ම ලිප ඇවිලනකම් ඉඳන් මේ වගේ පොල් කටු දෙකක් හරියටම පොල් කටු දෙකක් තියලා එකක් අයින් කරලා එකක් දැන් නම් අපේ ලිප හොඳටම පස් වෙලා යාළුවනේ ඉතින් මේ තියෙන අපේ තෙල් ටික ඉතින් අපි මේ ටික කඩාගෙන මේකට දාගමු. ඉතින් දැන් අපි මේක හොඳට මේවා කරගමු. ඒ කියන්නේ හොඳට මික්ස් කරගෙන මික්ස් කරගත්තම සාමාන්‍යයෙන් තෙල් එක රත් වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් එහෙනම් මේක මික්ස් කරමු. ඉතින් හොඳට රත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේක රත් වෙනවා මට කරන්න දෙයක් නැසු හිටි. ඉතින් මාත් ඉතින් ඔහේ බලපල් ඉතින් ඔහේ හිටියා. ඉතින් මේක රත් වෙන්න තියෙන වෙලාවක් යනවනේ. ඊට පස්සේ අන්තිමේදී තෙල් එක අපේ රත් වුණා. ඉතින් දැන් තෙල් එක හොඳටම රත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ අපි අයිස්ක්‍රීම් ටික දාගන්න. ඔන්න දැන් එනවා මොකෙද එකක් කියන එකත් අහගෙනම යන්න. ඔනේ ඉතින් මම මේ ලෝකේ තියෙන රස්නෙම දෙයකට ලෝකේ තියෙන සීතලම දෙයක් දාලා බලන්නේ. ඒ කියන්නේ දැන් තෙල් එක ගත්තොත් ඒක නිකන් රස්නේ වෙනවා නිකන් සෙල්සියස් අංශ 100ට වැඩි වෙනවා. ඒතකොට අයිස්ක්‍රීම් එක බිඳුවනුත් පහළනේ තියෙන්නේ. එතකොට ඉතින් අඩුම එකකට වැඩිම එකක් කියන්නේ කොච්චර මේකක් වේද කියලා ඔයාලා හිතලා බලන්න. නිකන් පුපුරලා යන්නත් පුළුවන් මන්න හිතන නිකන් පුපුරලා යන සීන් එකක් තියෙන්නේ. ඉතින් දැන් නම් තෙල් එක රත් වෙනවා අතන. එහෙනම් ඉතින් අපි ඒක රත් වුණාම අයිස්ක්‍රීම් ටික දාලා බලමු පුපුරයිද නැත්නම් මොනවා වේද නැත්නම් මුකුත් වෙන්නේ නැති වේද කියලා. ඉතින් මම නම් හිතන්නේ පුපුරයි කියලා. වීඩියෝ එක ඉවරනකන් ඉන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් පුපුරයිද නැද්ද කියලා. යාළුවනේ මේ තියෙන්නේ අපි දාලා බලන්න හදන අයිස්ක්‍රීම් එක මේකට. ඉතින් එහෙනම් මේ කඩාගෙන දාලා බලමු. යාළුවනේ මේ තියෙන්නේ අපි අයිස්ක්‍රීම් එක පොඩ්ඩක් දීලා අපි චූට්ටක් දාලා බලමු දැන්. යාළුවනේ මට පේන විදිහට දැන් නම් මේක හොඳට රත් වෙලා. එහෙනම් මේ ඔක්කොම ටික දාලා බලමු. එයා මී හරකෙක් වගේ. ඉතින් මේ තියෙන මට හැන්දක් හොයාගන්න බැරුණා. මේකෙන් දාලා බලමු. මේ මෙහෙම කරනවද නේ? ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ? ඉතින් දැන් නම් අපි අයිස්ක්‍රීම් ටික දාලා බලන්න හදන්නේ. ඉතින් දැන් නම් අමුතුම දෙයක් වෙන්න හදන්නේ. ඉතින් දැන් මුලින්ම තෙල් ටිකට දැම්මම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වලදර දැම්මම අපිට මෙන්න මේ විදිහට සුදු පාට නිකන් අර අවුරුද්දට කිරිතුරක් දෙන්නේ. අන්න ඒ වගේ මේක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මොනවා වේද කියලා අපිට කියන්න බෑ. මොකද රසනේ වැඩි වෙන්න පුපුරලා යන්න පුළුවන් නේ. ඉතින් ඒ හින්දා මේ වීඩියෝ එක ඉවරනකම් ඉන්න. ඉතින් අපි අන්තිමට ෆ්‍රිජ් එකටත් දාලා බලනවා. දැන්ට නම් මෙහෙම තමයි තියෙන්නේ. තව ටිකකින් කහ පාටක් වගේ එනවා. ඒක ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒ වලට. ඉතින් අපි මේ පොඩ්ඩක් මික්ස් කරලා බලමු මොනවා හරි වෙයිද කියලා දැන්. ඉතින් ඇත්තටම මොනවත් වෙන්නේ නැහැ. උඩින් නිකන් යටින් තෙල් ටික නිකන් උඩින් අයිස්ක්‍රීම් ටික වගේ එකක් දැන් මෙතන තියෙන්නේ. මේ ඇතුලෙන් නම් නිකන් හිම බෝල වගේ එහෙම එකක් තියෙනවා. දැන් නම් ටිකක් සුදු පාට නිකන් ලස්සනට තියෙනවා. දුමත් හොඳටම දානවා දැන්. යාළුවනේ හිතුව තරම් රිසල්ට් එකක් නම් හම්බුන්නේ නැහැ.
මේක දැන් හොඳට මේ රත් වෙලා මේ වෙලා තියෙන්නේ. ඉතින් අපි ෆ්‍රිජ් එකකට දාලා බලමු මොකක් වේද කියලා. ෆ්‍රිජ් එකට දාලා මොකක් හරි වෙන්න ඉඩ තියෙනවනේ. දැන් මේක මෙහෙම ෆ්‍රිජ් එකට දාලා අන්න මොකක් වෙනවද යාළුවනේ? යාළුවනේ දැන් අපේ එක නිවිලා තියෙන්නේ. දැන් නේ අමුතු කහ පාට මේකක් වගේක් ඇවිල්ලා නිකන් අමුතු සීන් එකක් වෙලා තියෙන්නේ දැන් නේ. ඉතින් යාළුවනේ ඒකත් එකම කියන්න ඕනේ ඔයාලට ගොඩ කාලෙක වීඩියෝ එකක් දෙන්න බැරි වුණා. සෝරි වෙන්න ඕනේ. ඉතින් පොඩි වැඩ වගේක හිටියේ. ඉතින් දැන් ඉඳන් එක දිගට වීඩියෝ දාන්න මම උපරිම උත්සාහයක් ගන්නවා. මේ යාළුවෝ දැන් මැදින් හිම කැට වගේ ඇවිල්ලා තියෙනවා. ඒක ඔයාලට පේන්නේ නැහැ මේ කැමරාවට. මට නම් හොඳට පේනවා මේ. ඔයාලට පේනවද නැහැ නිකන් බෝල වගේ ඇවිල්ලා අමුතු මේකක් වෙලා තියෙන්නේ. දැන් නම් මාරම ලස්සනක් තියෙන්නේ ඒක. යාළුවනේ ඉතින් දැන් මං අපේ අර අයිස්ක්‍රීම් පෙට්ටිය තියෙන්නේ. අර මුලින්ම අයිස්ක්‍රීම් කැඩුව පෙට්ටිය අන්න ඒකට දාලා මං දැන් වහගත්තා ඒක. දැන් ඉතින් මේක අපි දාමු. A few moments later, a few inches later, 2 hours later, 1 eternity. යාළුවනේ මේ තියෙන්නේ මං පැය 30ක් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. අපි අර හදපු මේක. ඉතින් අපි බලමු මේකට මොනවා වෙලාද කියලා. සමහරවිට මේක ගල් ගහලා තියෙන්න පුළුවන්. සමහරවිට දිය වෙලාම තියෙන්න පුළුවන්. එහෙනම් බලමු මේක මොනවා වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි ගත්ත අයිස්ක්‍රීම් ටින් එකේම දාලා තියෙන්නේ. ඔය යාළුවනේ නිකන් අමුතු මේකත්. යාළුවා නිකන් අයිස්ක්‍රීම් එකක් වගේමයි. අයිස්ක්‍රීම් සුවඳම එන්නේ මේ. මේ තියෙන්නේ. අපි පොළොවේ ගහලා බලමු. නැගිට. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් අද වීඩියෝ එකෙන් කරේ රත් වෙච්ච එකට සීතල අයිස්ක්‍රීම් එකක් දැම්මා. ඉතින් එහෙනම් ඉතින් කියන්න තියෙන වීඩියෝ එක හොඳයි නම් විතරක් ලයික් කරන්න මේ. කොහොමද ඉතින් ලයික් එකක් දාන්න වීඩියෝ එක කොහොමද හොඳයිනේ. ඉතින් එහෙනම් subscribe එකකුත් දාගෙන මයන් ඉතින් අදට යනවා. ඉතින් මං මෙච්චර කාලයක් වීඩියෝ දාන්න බැරි වුණා. දැන් ඉඳන් එක දිගට දානවා පොඩි වැඩ වගේක හිටියේ. එහෙනම් ඉතින් අදට ගියා බයි.